ජේසු පීටයි හැමටම තිං පාස්කු ඉරිදා සමරලා යේසුස් වහන්සේගේ මලුන්ගෙන් නැකිටීම සමරලා ජොලිතමත් වෙලා හවස පාටිදාපු කිතුුණු කතෝලික හැමෝම ගැන සිහිකල්ලා පොඩි වචනයක් බෙදාගන්න හිතුනා. මොකද මම ඉන්න විදේශ රටක විශේෂ විදේශ හෝව ලංකායි හෝවා මේ පාස්කු ඉරිදා නත්තල පුද්දුම විදියට සමරනවා මේ බෝතල් ගෙනල්ලා හරි සන්තෝසෙන් බයිට් එක හදලා යාලුවන්ට එන්ඩ කියලා. ඉතින් මේ යේසුස් වහන්සේ උදෙස පුදුම ආදරයක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු අපි මේ කරන වැඩේ හරිද වැරදිද කියන එක පොඩ්ඩක් වචනෙන් බලන්න හිතුණා. මොකද මමත් ඔයාලත් එක්ක ඉන්නවා. මමත් ඔය පාටි දාන ගොඩේ හිටපු කෙනෙක්. ඉතින් ටික ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඒක එපා කෙරෙව්වා. ඉතින් මම මේ සිකුරාදා ඉඳන් පොඩ්ඩක් වචනයට සමීප වෙලා උන්වහන්සේගේ කුරුසපත් වුණු සිකුරාදා ඉඳන් හොයලා බැලුවා වචනේ ආත්මයන් වහන්සේ කරනකොට කියන මොකද්ද මේ මටත් මේක එලිදරව් කරන්න. මොකද සමහර දේශනාම තියෙනවා මේ වචනය පෙරලගෙන බොණ්ඩ පුළුවන් කියන එක හදාගෙන තියෙනවා. ඉතින් මම දෙවියන් වහන්සේගෙන් අහලා බැලුවා අනේ ස්වාමීනි මටත් පොඩ්ඩක් එලිදරව් කරන්නකෝ. මට මෙහෙ අහන්න කෙනෙකුත් නැහැ. ඔබ වහන්සේගේ වචනේ මට පොඩ්ඩක් පෙන්වන්න. මේ අපේ මිනිස්සුම අපේ සහෝදරයෝම එදාට පාටි දානවා බොනවා අපිටත් බොණ්ඩ කතා කරනවා. ඉතින් මොකද්ද මේක බොණ්ඩ කමක් නැද්ද මේක කියන එක. ඉතින් දැන් මම ඕක පොඩි වීඩියෝ එකකින් මට පුළුවන් විදිහට මම ඔබට පැහැදිලි කරන්නම් මට දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ කියන එක. විශේෂයෙන් අපි එකට යන්න කලින් අපි දන්නවානේ දැන් අපි ගැලවීම ලැබලා ඉන්නේ අපි ශුද්ධාත්මයන් වහන්සේ පැමිණිය නිසායි. යේසුස් වහන්සේගේ උත්ථාන වෙලා උන්වහන්සේ දින 40ක් උන්වහන්සේ නැවත ඊශ්‍රායලයේ ඉඳලා උන්වහන්සේ ස්වර්ගයට ඇදී ගියන් පස්සේ උන්වහන්සේ කියලා ගියා ක්‍රියාපොතේ 1:8 නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝයි කියලා ගෝලයන්ට කියලා ගියා. ඊට පස්සේ ඒකෙම ක්‍රියාපොතේම 2 කියවුවොත් එහෙම ඒගොල්ලෝ පෙන්තකොස්ත දවස දක්වා යෙරුසලමේ උඩතට්ටුක යාඥා කරමින් ඉන්නකොට ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් තුළට පැමිණියයි කියලා 2:4 තියෙනවා. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කලේ ඔවුන් බලය ලැබුවා. ඒ වෙලාවේ පේට්‍රුස්තුමා කරපු දේශනාවෙන් තමයි 3000ක් දෙනා ගැලවීමට ආවේ. දෙවෙනි දේශනාවෙන් 5000ක් ගැලවීමට ආවා. ඊට පස්සේ යේසුස් වහන්සේ කළා වගේම ඊටත් වඩා ලොකු දේවල් හාස්කම් පුදුම ලකුණු ඒගොල්ලෝ කරමින් මේ ගමන ඉදිරියට ගියා. මොකද ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල බලය ලබනවා කියලා කිව්වා. උන් බලය ලැබුවා. ඉතින් අපිටත් ඕක තමයි වෙන්නේ. අපි බෞතිස්ම වුණාන් පස්සේ අපි ශුද්ධාත්මයන් වහන්සේ අපිට පැමිණෙනවා. එතකොට අපිත් මේ හැයට සමාන වෙනවා. අපි බලවන්ත මිනිස්සු. නමුත් මොකද වෙලා තියෙන්නේ? අද බලය ලබනවාද? පාවුල්තුමා, පේත්‍රුස්තුමාලා වගේ උන්ගේ හෙවණැල්ල වැටෙද්දි මිනිස්සු සුව වෙන්න බලන් හිටියේ කියන පාරවල් අයිනේ. අපි යනකොට මිනිස්සු සුව වෙන්න බලන් ඉන්නවද? අපි යනකොට අපේ හෙවණැල්ල වැටෙන මිනිස්සු අයින් වෙනවා. ලැජ්ජයි නේද? ක්‍රිස්තියානි හින්දා අපි ක්‍රිස්තියානි අතරම. එතකොට අපි තවදුරටත් මේක ඉන්නවද කියන එක තමයි මම මේ බලන්නේ. අපි කරන වැඩ හරිදයි. අපි බලයෙන් හිනලා ඉන්නේ. මොකද ඔබ මයිත් එක්ක නැතත් පාවුල්තුමා මයිත් එක්ක ඉන්නවා. රෝම 3:22-23 කියනවා. මක් නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වී සිටිති කියනවා. මොකද අපි මහිමයට කැඳවලා තියෙන්නේ. අපිට මහිමාන්විත ශුද්ධාත්මයන් වහන්සේ දුන්නා. නමුත් අපි විසින් මහිමේ හීන කරගෙන මක් නිසාද සෝ කැමැත්තට දෙවියන් වහන්සේ අත තියන්නේ. අපි කැමැත්තෙන් අපි බේබදුකමට විතරක් කතා කරමු. අපි කැමැත්තෙන් පාපයට ඇතුල් වෙනවා නම් මහිමෙන් එන්න ඈත් වෙනවා. ඉතින් අද බලන්න තියෙන බේබදුකම නිසා බේබදුකම ගැන විතරක් පොඩ්ඩක් කතා කරමු. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්න කෙනෙක්ට බොණ්ඩ හොඳයිද? අපි වට පරණ ගිවිසුමට ගිහිල්ලා බලමු. පරණ ගිවිසුමේ විනිශ්චයකාරයන්ගේ පොතේ 13:3 ඉඳන් පල්ලෙහාට කියවුවාම එතන මනෝවා සහ යාගේ බිරිඳ ඒගොල්ලොන්ට දරුවෙක් නැතුව ඒගොල්ලෝ හරීම යාඥාවෙන් කන්නලව්වෙන් ඉන්නවා. හරිද? එතකොට ඒගොල්ලොන්ට
ස්වාමීන් වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී බලව නුඹ දරුවන් නොලැබ වඳව සිටින්නෙහිය. නමුත් දැන් නුඹ ගර්භණීව පුත්‍රයෙකු බිහි කරන්නීය. ඉතින් දැන් අන්න උපදෙසක් දෙනවා. දැන් වඳ වෙලා හිටියා. දැන් දරුවෙක් ලබන්න යනවා. දැන් නුඹ මුද්‍රික පානයවත් සැරබීමවත් නොබී අපවිත්ත දෙයක් නොකා සිටින හැටියට බලා ගන්න කියලා. එතකොට ටික දවසකට පස්සේ ආපහු ඒ පදවලම ටික ඉදිරියට යනකොට 14 15 වෙත් තියෙනවා. මනෝ අහනවා යාඥා කරලා අනේ මටත් මේක කියන්න මගේ බිරිඳ මට මෙහෙම කිව්වා. මොකද්ද මේ දර්ශනේ? එතකොට දේවදූතයා මනෝවට ඉදිරිපත් වෙලා නැවත කියනවා මුද්‍රික පාණයෙන් මුද්‍රික වැලෙන් උපදින කිසි දෙයක් ඈ නොකා මුද්‍රික පානයවත් සැරබීමවත් නොබී අපවිත්‍ර දෙයක් නොකා සිටීවා කියලා තියෙනවා. මනෝවටත් දේවදූතයා කියනවා මේ උපදින්න යන දරුවා සුද්ධාත්මෙන් පිරුණු දරුවෙක් වෙන්න. ඒ හින්දා උඹලා මුද්‍රික පානයවත් සැරබීමවත් ගන්න එපයි කියලා තියෙනවා. දැන් උතන විස්කි බොන්න එපා, බ්‍රැන්ඩි බොන්න එපා, ගල්ලරක්කු ඒ වරක් තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණු මුද්‍රික පානේ. ඉතින් මුද්‍රික පානේ නොබී සිටීවා කියලා තියෙනවා. අද තිබ්බනම් අර විදිහට කියයි. ඉතින් සැම්සන් තමයි මෙයාලට හම්බෙන්න දරුවා. සැම්සන් බලවත් කෙනෙක් වෙලා අවුරුදු 20ක් ඊශ්‍රායෙල් වරුන්ව පාලනය කරයි කියලා කියනවා. සැම්සන් කෙරේ සුද්ධාත්මයන් වහන්සේ පැමිණි බව 14:6-7 තියෙනවා. ස්වාමින් වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ. ස්වාමින් වහන්සේගේ ආත්මය සුද්ධාත්ම වහන්සේ තමයි පැමිණලා තියෙන්නේ. ඉතින් මතු කරලා පෙන්නන්නේ දරුවා හම්බෙන්න යන හින්දා සුද්ධ දරුවෙක් සුද්ධාත්මයන් වහන්සේ තුල බලවත් දරුවෙක් ඉන්න හින්දා නුඹලා අම්මා තාත්තා හැටියටවත් මුද්‍රික පානේ බොන්න එපයි කියලා. ඉතින් තව එක්කට යම් බලන්න අලුත් ගිවිසුමේ යොහාන් බෞතිස්ත හොඳම චරිතයක් මාස කෙනෙක්. යොහාන් බෞතිස්ත හම්බෙන්න කලින් සෙකරියස් සහ එලිසබෙත්යාගේ අම්මා තාත්තා ඒ දෙන්න පූජක වංශයක්. ඉතින් ඒ දෙන්නට දරුවෙක් නැතුව ඒ කට්ටිය බොහොම දුකසේ යාඥා කර කර ඉන්නකොට ඒ වගේම දේවදූතයෙක් ඇවිල්ලා කියනවා මේ ගාබ්‍රියල් නුඹේ සෙකරියස් බය නොවන්න. මක් නිසාද නුඹේ කන්නලව අසන ලද්දේ නුඹේ භාර්යාව වූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු බිහි කරන්නේ. ඔහුට යොහාන් නම තබාපන්න. බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීති වන්නේ. මක් නිසාද ඔහු ස්වාමින් වහන්සේ ඉදිරිහි උත්තමයෙක් වන්නේය. ඔහු මුද්‍රික පානයවත් මද්‍ය පානයවත් නොබොන්නේය. ඔහු මව් කුස පටන් ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේ කියලා. ඔන්න දැන් යොහාන් බෞතිස්ත මව් කුස පටන් ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින ඔහු මුද්‍රික පානයවත් මද්‍ය පානයවත් නොබොන්නේය. හරිද? එතකොට මෙතනදී යොහාන් බෞතිස්තගේ අම්මා තාත්තේ කියන්නේ සෙකරියස්ටත් එලිසබෙත්ටත් කියන්නේ නැහැ මේ මොකද ඒගොල්ලොන්ට බොණ්ඩ එපයි කියන එක. ඒක ඊට පොඩ්ඩක් උඩපද කියලා බැලුවාම ඒකේ තියෙනවා ඔවුන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව හැසිරුණු දෙන්නෙක් කියලා තහවුරු කරනවා දේව වචන. ඉතින් එහෙම දෙන්නෙක්ට ආයේ දේවදූතෙක් කියලා කියන්න උවමනාවක් නැහැ. නුඹලා බොන්න එපා කියලා. මොකද ඒ වෙනකොටත් ඊට කලින් පදවල ඔවුන්ව තහවුරු කරන ඔවුන් ධර්මිෂ්ඨව හිටියේ කියන එක. ඉතින් එතන තියෙන්නේ සුද්ධාත්මෙන් පූර්ණව සිටින කෙනා මුද්‍රික පානයවත් මද්‍ය පානයවත් නොබොන්නේ කියලා. ඉතින් දැන් ක්‍රියාපොතේ අපේ ගෝලයෝ මුල් ගෝලයෝ ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා බලවත් දේවල් කරා. දැන් අවුරුදු 2026කට පස්සේ අපි ශුද්ධාත්ම බෞතිස්ම ලබනවා. අපි අතින් බලවත් දේවල් වෙනවද? අපි එක දේශනයක් කරලා 3000ක් ගැලවීමට ගෙනල්ලා තියනවද? අපි ලෙඩෙක්ට යාඥා කළා සුව වෙලා තියනවද මේ? ඉතින් ගොඩක් දේවල් හිතන්න තියෙනවා. ඉතින් භයානකම දේ තමයි පවුල් තුමා 1 කොරින්ති 6 කියනවා සොරුවත් ලෝභයවත් බේබද්දෝවත් තව යටින් තියලා නිඳා කරන්නෝ කොල්ල කන්නෝ දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්න නොබන්නෝය කියලා. මෙතන බලන්න තින්නේ සොරුවත් ලෝභයවත් බේබද්දෝවත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්න නොලබන්නෝය. උන්වහන්සේ පවුල් තුමා පැහැදිලිව කියලා දෙනවා බේබද්දෝ රාජ්‍ය උරුම කරගන්නේ නැහැ කියලා. ඉතින් ශුද්ධ යොහාන් තුමාට එලිදරව් පොත පෙන්න එලිදරව් පොත තුමා ලියන්න කලින් ඒ අති අනාගතයේ වෙලා ඉවර වෙච්ච දේවල් ඔහුට පෙන්නකොට එලිදරව් 22:15 තියෙනවා පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යකම් කරන්නෝද මිනිම් මරන්නෝද සහ
ඔහොම ලියලා තියෙනවා. එතන පැහැදිලිව කියලා තියෙනවා බල්ලෝද මායම්කාරයෝ බල්ලෝ ගැන. බල්ලා ගැන මේක සඳහනක් වෙලා නෑනේ. අපි හිතෝපදේශ 26:11ට පොඩ්ඩක් ගියොත් එතන තියෙනවා බල්ලෝ ගැන කතාවක්. මෙන්න මෙහෙම. බල්ලා උගේ වමනයට හැරී යන්නක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවත කරන්නේ. බල්ලා තමාගේ බල්ලා උගේ වමනයට හැරී යන්නක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවත කරන්නේ. අඥානය තමගේ අඥානකම නැවත කරන්නේ. දැන් කවුද මේ අඥානයා? එතකොට අඥානයා සමානයි බල්ලා වගේ. මෙතන හිතෝපදේශ 23 30 ඉඳන් පොඩ්ඩක් පල්ලයට කියවුවහම මේ කවුරු ගැනද සඳහන් වෙන්නේ කියන එක අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔන්න එතන තියෙනවා මෙන්න මෙහෙම. දුක ඇත්තේ කාටද? කාලකන්නිකම ඇත්තේ කාටද? තරඟ ඇත්තේ කාටද? මැසිවිලි කාටද? නිෂ්කාරණ තුවාල කාටද? මේ බේබද්දු ගැන කියන්නේ. එනම් මුද්‍රික පාණය ළඟ පමාවන්නන්ටය. මිශ්‍ර කළ මිදියුස සොයා යන්නන්ටය. මුද්‍රික පාණය රතුව පෙරෙන විටත් පාත්‍රයේ දිලිසෙන විටත් සිනිඳු ලෙස වැක්කරන විටත් ඒ දෙස නොබලන්න. අන්තිමේදී ඒ සර්පයකුමෙන් සපාකා පොළඟකුමෙන් දෂ්ට කරයි. නුඹේ ඇසට අද්භූත දේවල් පෙනෙන්නේ, නුඹේ සිත හිතුවක්කාර දේවල් කතා කරන්නේ. නුඹ මුහුද මැද නිදාගන්නෙකුමෙන්ද? කුඹගසක් මුදුනේ නිදන කෙනෙකුමෙන්ද වන්නේ. ඔවුහු මට පහර දුන්නෝය, නමුත් මට රිදුනේ නැත. ඔහු මට ගැසුවෝය, ඒක මට දැනුනේ නැත. මට කොයි වෙලේ ඇහැරෙයිද? නැවත නැවතත් ඒ සොයන්නෙමි කියන්නේ කියලා තියෙනවා. එසේනම් ඒක හරියටම සමාන වෙනවා. බල්ලා උගේ වමනයට හැරී යන්නක් මෙන් අඥානයා තමාගේ අඥානකමට නැවත හැරී යන්නේ කියලා. ඒකම එලිදරව් පොතේ 22 තියෙනවා පිටත සිටින්න ඕනම් බල්ලෝය කියලා. බල්ලෝය සහ තව ලිස්ට් එකක් තියෙනවා. මෙතනදී කතා කරමු පිටත සිටින්න ඕනම් බල්ලෝය කියලා. ඉතින් අපි මෙහෙම බැලුවාම අපි ඉන්නේ හරි රිස්ක් එක කියලා ඔබට තේරෙනවද? දැන් ඕක බීලා මොකද්ද දැන් යහපතක් වුණාද බීලා? ඔබට බොණ්ඩ එකතු වෙච්ච යාළුවෝවත් ඔබේ හදිස්සියකදී හිටියද? ඔබ වාහනේ ඩ්‍රයිව් කරගෙන ගිහිල්ලා පොලිසියට අහු වුණාම අප්ප දෙන්නවත් යාළුවෙක් හිටියද? නැද්ද? ඉන්නත් ඇති. ඉතින් මොකටද එහෙම කරදර කරගන්නේ? ඔබට බොණ්ඩ ගියපු සල්ලි බීලා මොකද යහපතක් වුණාද? දැන් මේ බයිබලයේ සඳහන් වෙන පළවෙනිම බීලා අත්දැකීමක් ගත්ත මිනිස්සයා තමයි නෝවා. ජලගැල්මෙන් පස්සේ නෝවා මිදිවත්තක් වැව්වා කියලා කියනවා. නෝවා කලිනුත් මිදිවත්ත වවන්න නැති ජලගැල්මට කලිනුත් එයාට පුරුදු නිසානේ ආපහු මිදිවත්තක් වැව්වේ. ඉතින් එයා මිදි ජූස් හදලා තියලා බොනවා. ඉතින් ඒක එහෙම වෙන්න ඇතිනේ. ඉතින් මේ ජලගැල්මෙන් පස්සේ මිනිස්සයා මත් වුණා. මොකද එයාට පුරුද්දක් නැතුව තමයි එයා බිව්වේ. මොකද ජලගැල්මට කලින් අපි අහලා තියෙනවා පෘථුවිය වටේට වතුර පටලයක් තිබ්බයි කියලා එලිදරව් පොතේ උප්පත්ති පොතේ ලියලා තියෙනවා පෘථුවිය හදනකොට හොඳ වතුර පටලයක් ජල පටලයක් තිබුණයි කියලා. ඉතින් ඒක පහතට වැන්න කියලා කියනවා. ජලගැල්මට තව පොළවේ උල්පත් මේ බින්දිලා ඒවත් වතුර උඩට ආවයි කියලා කියනවා. ඉතින් ඊට පස්සේ තමයි අවුව සැරට වැටෙන්න ඇති කියලා මං හිතනවා. එතකොට මේක පල්වෙන ප්‍රොසෙස් එක හැදෙන්න ඇති බැක්ටීරියා හැදිලා. මම අහලා තියෙන නම් එහෙම. ඉතින් ඔබ අහලා තියෙන විදිය ඔබගේ දේවදත්තේ කතා කරගන්න. ඉතින් මෙතනදී නෝවා නොදැනුවත් තමයි මත්තුනේ. හැබැයි ඒ කරලත් ඔහුට යහපතක් උනේ නෑනේ. ඔහුට සිද්ධ වුණා ඔහු ඇහැරිලා බැලුවාම තමාට වෙච්ච දේ දැක්කම ඔහු බාල පුත්‍රයා ගාලා කානාන්ට ශාප වේවා කිව්වා. ඉතින් පටන් ගන්නකොටම ශාපයන්නේ මේක වෙලා තියෙන්නේ. දැන් ඔබ කතාව හිතලා බලන්න. ඔබ මේ සතුටින් පාස් විරුද්ධට බීලා ඔබ ආශිර්වාදයක් වුණාද ගෙදරට? ඔබ ශාපයක්ද වෙලා තියෙන්නේ? ඔබ හැසිරිච්ච විදිය, ඔබ මිත්‍රයන් එක්ක තරහ කරගත්ත විදිය, නැත්තම් ඔබ වියදම් කරගෙන නාස්ති කරගත්ත සල්ලි ආයෙ ඔබට ගන්න පුළුවන්ද? ඉතින් පවුල්තුමා කියලා තියෙනවා සුද්ධාත්මෙන් මත් වෙලා කියලා. අපිට මත් වෙන්න ක්‍රමයක් දීලා තියෙනවා. ඔය වගේ සල්ලි යන්නේ නැහැ. අපි පිරිසිදුව ඉන්න ඕනේ, සුද්ධව ඉන්න ඕනේ. අපි දැන් අන්තිම කාලයට ළඟයි ලකුණු පේනවා. රාජ්‍යයක් විරුද්ධව ගහ ගන්නවා. තමන්ගේ ලේ ඥාතින් අතර යන දේශයකට රාජ්‍යයක් විරුද්ධව යනවා. මොකද දැන් ඇමරිකාව දකුණු ඇමරිකාවට ගහලා අර තෙල් තියෙන රටක් අල්ලගත්තම නම් මතක නැහැ. ඉතින් උතුරු ඇමරිකාව දකුණු ඇමරිකාව. එතකොට චීනේ වියට්නාමේ තමන්ගෙම එක හැඩරුව තියෙන එක ඥාති
එතකොට ඉන්දියා පාකිස්තාන යුද්ධ යනවා. එතකොට තව රුසියාව මොකද යුක්‍රේනෙත් එක්ක ජනාධිපතිලා දෙන්නගේ නමත් එකල් ව්ලාඩිමීර් පූටින් ව්ලාඩිමීර් සෙලෙන්ස්කී ඉතින් මුන් ඥාතිනේ. එතකොට දැන් උන්වහන්සේගේ ලකුණු පැහැදිලිව පේනවා දැන් ඔය ඊශ්‍රායලයේ තනි වීගෙන එනවා. ඉතින් මේ වගේ භයානක අවස්ථාවක ඉන්නකොට අපි මේ පිටත සිටින්නම් ගොඩේද නම තියෙන්නේ නැත්නම් අපි රිස්ක් එකක් අරගෙන තව දුරටත් බීමත්කමේ යනවද කියන එක ඔබම තීරණය කරලා බලන්න. මන්නම් කියන්නේ හොඳම අවස්ථාව අපිට මේකෙන් ගැලවිලා එන්න. ස්වාමීන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ තුල ඔබට එකට බලය දෙනවා. ඔබ තීරණයක් ගන්න. ඔබේ තීරණය තමයි බලවත් වෙන්නේ. තීරණයක් ගන්න. ඒක ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවාමයි මේ තීරණයට. මම ඒකත් කියලා මේ කතාව නවත්තන්න. මක් නිසාද දානියෙල් පොතේ දානියෙල් 10:12 මේක සඳහන් වෙනවා. තීරණය තමයි වැදගත් වෙන්නේ. ඔබ බේබදුකම මිදෙන්න දැන් තීරණයක් ගන්න ඔබට බැරි වෙයි. නමුත් ඔබ තීරණේ ඉඳලා යාඥා කරන්න. ඔබ මම මදින් පස්සේ බොන්නේ නැහැ නවත්තනවායි කියන එක තීරණේ ඉඳලා යාඥා කරන්න. දෙවියන් වහන්සේ ඔබට ආදරය දෙනවා. උන්වහන්සේ ඔබව ගලවනවා ඕකෙන්. මෙන්න මෙහෙමයි. දානියෙල්ට මේ කතාව පැහැදිලි කියනවා ගාබ්‍රියෙල් ඇවිල්ලා. දානියෙල් බය නොවන්න මක් නිසාද නුඹ තේරුම් ගන්නටත් නුඹ දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වන්නටත් නුඹේ සිත යොමු කරගත් පළවෙනිදා පටන් නුඹේ වචන අසනු ලබන්නේ. බොහෝ ප්‍රේමලත් තැනැත්තා කියලා තමයි දානියෙල්ට කිව්වේ. දානියෙල් 10:12 ඒ ටික ඔබ කියවලා බලන්න. මතක තියාගන්න එක දෙයක් තියෙනවා. නුඹේ සිත යොමු කරගත් පළවෙනිදා පටන් ඒ කියන්නේ දෙවන ඉදිරිය යටත් වෙන්නටත් තේරුම් ගන්න සිත යොමු කරගත් පළවෙනිදා පටන් නුඹේ වචන අසනු ලබන්න ඔය. මොකද තව තැනක තියෙනවා ස්වාමීන් වහන්සේ සිත් කිරා බලන දෙවියන් වහන්සේ කියලා. ඔබට බැරි වෙන්නට පුළුවන් බේබදුකමින් මිදෙන්නට. නමුත් ඔබ සිතින් තීරණයක් ගන්න. ස්වාමිනී මට බැහැ මම මෙච්චර කල් බිව්වා ගංජා කොන දෙයක් ඔය ලිස්ට් එකට දාගෙන මට මේවයි මිදෙන්නට අවශ්‍යයි. නමුත් හරි අමාරුයි කියන්න. නමුත් ඔබ තීරණය දැඩිව ඉන්න මම දෙවියන් වහන්සේ උදෙසා පවිත්‍ර වෙන්නට යනවා කියලා. ඔබ උන්වහන්සේ ඔබ පවිත්‍ර කරනවා. ඔබ ඊළඟ පාස්කුවට තවත් දේපත් දෙන්නේ මේ ජේසු පීඨයි.